සුබ දවසක් සියලු දෙනාට. තෙරුවන් සරණයි. අද දවසේත් අපේ චෛත්‍ය මේ චෛත්‍ය පිහිටා තියෙන්නේ නිට්ටඹු රුවන්වැල්ල පාරේ ඇවිල්ලා ගෝණගල්දිනේට එන්න ඕනේ. ගෝණගල්දිනියෙන් කිතුල්ගහ කන්ද කියන ගමේ තමයි මේ චෛත්‍ය අපි හැදෙන එක පිහිටලා තියෙන්නේ. ධම්මරාජික චෛත්‍ය. මේ චෛත්‍යයේ වැඩ කරන්න අදත් සෑහෙන පිරිසක් ඇවිල්ලා ඉන්නවා. මේ අය කොහෙන්ද අපි මේ Facebook එක හරහා දැකලාද YouTube එක හරහා දැකලාද මේ කට්ටිය මේකට සම්බන්ධ වෙන්නේ කියලා අපි ඒගොල්ලන්ගෙන් අහලා බලමු. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේත් වැඩ ඉන්නවා. ස්වාමීන් වහන්සේගෙන් තව චූටි කරුණක් දැනගන්නත් තියෙනවා. මේ චෛත්‍යයේ ඉදිරි පියවර තව මේකට අවශ්‍ය කරන જાති බොහොමයක් තියෙනවා. ඒවත් මොනවද කියලා අපි ස්වාමීන් වහන්සේන්ව අහලා විස්තර දැනගමු. මෙන්න මේ විදිහට තමයි අපේ චෛත්‍ය දැන් ගර්භයේ උඩ කොටසේ කොන්ක්‍රීට් එක දාලා තියෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේත් වැඩ ඉන්නවා. ස්වාමීන් වහන්සේගෙන් ඉදිරි විස්තර ටික අපි දැනගමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි කපිලయ్య. තෙරුවන් ස්වාමීන් වහන්සේ මෙයින් ඉස්සරහට අපිට මේ චෛත්‍යයට අවශ්‍ය කරන જાති ටිකක් මං හිතන්නේ තියෙනවා. අපි ගිය වීඩියෝ එකෙදිත් මතක් කරා. අපි මතක් කරා නේද? අපි නැවත වතාවක් මේ ටික මතක් කරනවා කියලා හොඳයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. කපිලయ్య දැන් ඉතින් අපි සෑයේ ගර්භයේ අඩි 12ක් විතර බැඳලා කොන්ක්‍රීට් එකක් දාලා තියෙන්නේ. එහෙම ස්වාමීන්. දැන් කොන්ක්‍රීට් එක හයි වෙනකන් අපිට මේ හතර කොණින් සතරවරන් දෙවිවරුන්ගේ ප්‍රතිමා ගෙවල් ටික හදන්න තියෙනවා. එහෙම ස්වාමීන්. ඉතින් ඒ අතරේ අපි ධම්මරාජික මහසෑයේ පිත්තල කොතේ වැඩ කටයුතුත් මේ දවස්වල කරගෙන යන්න දැන් ලෑස්ති කරනවා. අපි පිත්තල කොත ස්වාමීන් වහන්සේ අඩි 9ක් කියලාද කිව්වේ ස්වාමීන්? අපි කිව්වේ නේද? ඔව් අඩි 9ක්. අඩි 9ක් උස වෙනවා. ආ ස්වාමීන්. ඉතින් ටිකක් ලොකු කොතක්. ඒකට ගොඩාක් පිත්තල වුමනා කරනවා. පිත්තලයි තඹයි රිදිත් වුමනා කරනවා. ඔව්. ඉතින් ඒ නිසා අපි මතක් කරනවා සදහවතුන්ට පූජා කරන්න කැමති අයට පිත්තල බහන්න පූජා කරන්න පුළුවන්. ඒ වගේම තඹ මොන හරි තියෙනවා නම් ඒවත් පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කරඬු හදන එකටත් ගන්න පුළුවන් අපිට ඒවා. ඔව් ස්වාමීනි. විශේෂයෙන්ම කපිලయ్య දැන් හතරස් කොටුවේ අපි පිත්තල වලින් තමයි ඇතුලේ විහාර මන්දිරය හදන්න ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඔව්. ඉතින් ඒ නිසා ඒකේ ඉදිකිරීම කටයුතු වලටත් අපිට ගොඩාක් පිත්තලයි රිදී එහෙම වුමනා වෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා ඒවා පූජා කරන්න පුළුවන් අයට දැන් ඉඳන් පූජා කරන්න පුළුවන්. දැනටත් අපිට ලැබිච්ච ඒවා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට අපි කොත පලන්දනකොට කොතේ චූඩාමාණික් කියන පලිඟුවක් අපි මේ දවස්වල හොයනවා. ඔව් ස්වාමීනි. ඉතින් කපලා ඉවර වුණාම සාමාන්‍යයෙන් අඩියක් විතර උස පලිඟුවක් අපිට වුමනා කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ ප්‍රමාණයත් එක්ක ඒ ප්‍රමාණය තියෙනවා නම් තමයි ඉතින් ලස්සන. එහෙමයි ස්වාමීනි. ඉතින් කාට හරි පුළුවන් නම් ඒ වගේ පණිවිඩයක් අපිට දෙන්න. ඒ වගේ ලොකු පලිඟුවක් නිසා හොයාගන්න එක ටිකක් අමාරුයි. එහෙමයි. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට දැනුවත් කරන්න. ඒ වගේම සතරවරන් දෙවිවරුන්ගේ ප්‍රතිමා ගෙවල් වලටත් උඩට පලිඟු හයි කරන්න ඕන. ඔව් ස්වාමීනි. ඒවටත් සාමාන්‍යයෙන් අඩි 8ක් අඟල් 8ක්. අඩි නෙමෙයි අඟල් 8ක්. පලිඟුව කපලා ඉවරුණාට පස්සේ. ඔව් ස්වාමීනි. අඟල් 4ක්. ඔව්. ඒ වගේ පලිඟු ගොඩක් වුමනා කරනවා. ඒකත් ඉතින් අපි මතක් කරනවා දැනුවත් කරන්න කියලා. ඉතින් අපි ඉදිරියේදී තව වුමනා කරන දේවල් මතක් කරන්න නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එන්න මේ විදිහට අපිට පරිත්‍යාගශීලී කවුරු හරි ඉන්නවා නම් චෛත්‍යයේ උස කියන්නේ ඉතින් ඇත්තටම මෙන්න මේ බිම ඉඳන් මේ පළවෙනි පේසා වලල්ල ඉඳන්ම ඔන්න වගේ උසක්. මම මේ උඩේ ඉඳන් මේ වීඩියෝ එක ගන්නේ මෙතන ඉඳන්ුත් අඩි තව අපි ගර්භයේ උඩ කොන්ක්‍රීට් එකේ ඉඳන් ස්වාමීන් වහන්සේ කොච්චරක් විතර උස කියලාද කිව්වේ ස්වාමීන් වහන්සේ? ගර්භයේ දැන් ඔතනින් ගර්භයේ දැනට අඩි 12ක් උසයි. එහෙමයි ස්වාමීනි. ඔක 17ක් යනකම් වදින්න ඕනේ. 17ක් යනකම් ගර්භය වෙනවා. එතනින් උඩට හතරස් කොටුව. එතනින් උඩට පොඩි වේදිකාවක් වගේ පොඩි කොටසක් එනවා. ඔව් ස්වාමීනි. ඒක උඩ හතරස් කොටුව හදන්න තියෙනවා. හතරස් කොටුව අඩි 10ක් විතර උසයි. එහෙමයි ස්වාමීනි. එතනින් උඩට ඊට පස්සේ දේවතා කොටුව එනවා. ඔව් ස්වාමීනි. ඊට පස්සේ පොත් කැරැල්ල. එහෙමයි ස්වාමීනි. දෙකක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ චෛත්‍යයේ ධම්මරාජික චෛත්‍ය හැදෙන එකේ ඉදිකිරීම වෙන්නේ. මේ වගේ අපිට සහයෝගයෙන් දක්වන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් අපි මේ වීඩියෝ එකේ යටින් WhatsApp නම්බරේ දානවා.
ඒකට කතා කරන්න පුළුවන් මැසේජ් එකක් දාන්න පුළුවන්. අපි මේ වීඩියෝ එක දකින හැමෝටම ආදරේ මතක් කරනවා මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න කියලා. බරණැස ඉසිපතනේදී දම්සක කැරකෝ මුනිදුන් දොහොත් මුදුන් දේසිරසින් කරමු වන්දනා සාදු සාදු දම් රාජික. මෙන්න මේ අපේ චෛත්‍යයට අපි අද වැඩ කරන්න ශ්‍රමදායකත්වයෙන් වැඩ කරන්න ඇහිල්ලෙන්නවා. පර සෙට් එකක් ඇහිල්ලා නම් ඉන්නවා. අයියා ඔයාලා කොහෙන්ද අයියේ? නම කියන්නකෝ අයියේ. තෙරුවන් සරණයි මල්ලි ඔයගොල්ලෝ හැමෝටම. තෙරුවන් සරණයි අයියේ. අපි කලගෙඩිහේන ප්‍රදේශයේ තමයි සපුකස්තන්න කලගෙඩිහේ ප්‍රදේශයෙන් තමයි අද අපි මේ ධම්මරාජික මහා සෑයට සම්බන්ධ වුණේ. එහෙමයි. අපි මීට කලිනුත් මාස 5කට විතර උඩදිත් අපි කණ්ඩායමක් ආවා. එතන 40කට වැඩි පිරිසක් ඒ සැරේ සම්බන්ධ වුණා. සම්බන්ධ වුණා. මේ සැරේ ඇත්තටම අපි 50කට වැඩි පිරිසක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ දුෂ්කර කාලේ වුණත් අපේ කට්ටිය ඇත්තටම අද 50කට වැඩි පිරිසක් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ මොකද මේ වගේ සෑයක් ඉදිරියන්නේ බොහොම කලාතුරකින් සෑයකට උපස්ථාන කරන්න ලැබෙනවා කියන්නේ ඒකත් ඇත්තටම ලොකු පුණ්‍ය කර්මයක්. එවැනි පිනක් කරන්නත් පින් තියෙන්න ඕන මගේ නම් අදහස. ඒ වගේ හොඳ කණ්ඩායමක් අද අපේ සම්බන්ධ වෙලා තියෙනවා. මෙම භාවනාසපුවේ ධම්මරාජික මහා සෑය ඉදින ඒකට මම මේ අපේ YouTube channel එක සම්බන්ධ වෙන මේ බලන මේ නාලිකාව බලන හැමෝටම මම ආරාධනා කරනවා ඇවිල්ලා වැලි ටිකකින් හරි ගඩොල් කැටයකින් හරි මේ ශ්‍රමදායකත්වයට සම්බන්ධ වෙන්න කියලා. මොකද අපේ ජීවිතයේදී ඇත්තටම මේ වගේ සෑයක් ඉදිවෙන අවස්ථා බොහොම අඩුයි. ඒ වගේම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ නමට මේ වගේ ඉදිවෙන සෑයකට උපස්ථාන කරන්න ලැබෙනවා කියන්නේ ඒක මහත්ඵල මහානිසංස දෙන පින්කමක් හැටියට තමයි අපි හිතන්නේ. මේ ධර්මරාජික මහා සෑය ඉදි කරන නායක ස්වාමීන් වහන්සේත් ඇත්තටම ගොඩක් හොඳ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්. මේ අපේ ආපු කණ්ඩායමම එක දන්නවා. ඒක නිසාමයි අද මේ කණ්ඩායම බොහොම ටික ඇත්තටම දවස් 3-4ක් සතියක් වගේ බොහොම බොහොම සුළු කාලයක තමයි අපි මේ කට්ටිය සම්බන්ධ කරගන්න පුළුවන් වුණේ මේ පණිඩේ යවලා. අපි ගොඩාක් සතුටුයි. අද මීට වඩා වැඩි පිරිසක් එන්න හිතන් හිටියා. නමුත් අද අර තෙල් ප්‍රශ්නයි අර මේත් එක්ක තමයි කීප දෙනෙක් අපිට මේ වුණේ. නමුත් 50කට වැඩි පිරිසක් අපි සම්බන්ධ වුණා. මේ අයත් ඇත්තටම මේ තව අනිත් අයත් එක්ක අපි මේක ගැන කතා කරමු. මේ වලන්ට ගිහලා මේ කොහෙන්ද නම් මොකද්ද කියලාවත් දැනගමු නේද අයියේ? ඔව් එහෙමයි. ඔව් හොඳයි මල්ලි. ඇත්තටම මම අතුල කලගෙඩිහන ප්‍රදේශයේ අපේ ප්‍රදේශයේ කට්ටිය සම්බන්ධ කරගන්න අපි ගොඩක් මේ පින් කරපු අය තමයි ගොඩක් සම්බන්ධ. අයියට මොකද අයියා ඇත්තට මේ තව කවුරු හරි මේ වීඩියෝ එක දැකලා මේ වගේ පිනක් කරගන්න අයියට මොකද්ද කියන්න පුළුවන් ඒගොල්ලන්ට? මට කියන්න නම් තියෙන්නේ ඇත්තටම එකම දේ අපිට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න අවුරුදු 6ක් විතර දුෂ්කර ක්‍රියා කරලා අපි වෙනුවෙන් දුක් විඳලා තමයි බුදු වුණේ. අපි ගොඩ ගන්න අපි නියමයකට යොමු කරන්න. ඉතින් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ නමට ඉදිවෙන මෙවැනි සෑයකට නමින් ඉදිවෙන මෙවැනි සෑයකට උපස්ථාන කරන්න ලැබෙනවා කියන්නේ වැලි ටිකක් හලන්න ලැබෙනවා කියන්නේ ඒක අපේ ලොකු පින්කමක්. ඒ නිසා මේ YouTube නාලිකාව බලන හැමෝම පුළුවන් විදියකට ඇවිල්ලා මේකට සහසම්බන්ධ වෙන්න දායකත්වය ලබා දෙන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ හැමෝගෙම. බොහොම පිං අයියලටත් අපේ ගම වෙනුවෙන් අපේ ධම්මරාජික චෛත්‍ය හැදෙන එකට ඇවිල්ලා මේ අයරෙන් උදව් කරන්න ලැබිච්ච එක ගැන බොහොම පිං අයියලට. අයියාගෙත් නම මොකද අයියේ? රංජිත් විජේවීර. අයියලත් ඇවිල්ලා ඉන්නවා. බොහොම සතුටුයි අයියේ අද දවස ඔයාලා අපේ චෛත්‍ය වෙනුවෙන් ඇවිල්ලා මේ වගේ මහා කුසල සත්කාරයක් කරන්න අවස්ථාවක් කරගත්ත එකට ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මෙන්න මේ විදිහට මේ කට්ටිය හැබැයි ඉඳගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. ඉස්සල්ලාම අහුවෙන්නේ ඉඳගෙන ඉන්න කට්ටිය. මේ කට්ටිය ඉඳගෙන ඉන්නවා වීඩියෝ එකට අහුවෙනවා. වතුර බොන්න නැතිලාද? නැන්ද නම මොකද්ද? ජයවති. කොහෙන්ද ආවේ? කුලියාපිටිය. කුලියාපිටියේ ඉඳන් මේ අම්මා. නම කියන්නකෝ.
කියමු නම. රමණී කුමරතා. රමණී කුසුමලතා. අම්මයි ගම? තිරුවාණේ. තිරිවාන ගම. තිරුවාණේ ගම. කලගෙඩියේ. කලගෙඩියේ. ඔයාගේ නම කියමු. මාළනී. මාළනී. ඔයත් කලගෙඩියේ නේද? අම්මා? කලගෙඩියේ. කලගෙඩියේ නේද? නම? පුෂ්පකාන්ති. පුෂ්පකාන්ති. පුෂ්පකාන්ති අම්මත් ඇවිල්ලා ඉන්නවා. නම කියමු අම්මේ. ටික ටික ධර්මාවති. තිරුවාන. තිරුවාන. අම්මගේ නම? සංජනී. රංජනී. අම්මගේ ගම එතකොට? කලගෙඩියේ. කලගෙඩියේ නේ. ආයි පාරක් කියන්න බෑ හෙන්නේ හයියෙන් කියන්න නේද? අපි ආවේ තිරුවාණේකම කලගෙඩියේ නෑ. ඔව්. අපි දීර්ඝාම ලහන්දියේ තමයි ප්‍රසිද්ධ. අපි අද මේ අපේ නඩයක් එක්ක ආවා. ඔව් වල 50ක් විතර ඇවිල්ලා ඉන්නවනේ. ඒකනේ. ඔයාද නැටේ කුරා? නෑ නෑ කට්ටිය සම්බන්ධ මේ වගේ සෙට් කට්ටියක් අල්ලනවා. අර වැලි හලන්න එහෙම ළමයි ගෑනු ළමයි ඉන්නව දෙන්නේ. ඔව් අපි ඒගොල්ලොත් එක්ක කතා කරමු. ඔයා අම්මා ඔව් හරි වල හැමෝටම පින් අපේ චෛත්‍ය වෙනුවෙන් ඇවිල්ලා උදව් කරන්න ආවේකට දැන් ඉන්නවා වැඩකාරයෝ ටික මෙතන ඉන්නේ ආයි කෙලින්ම සෑහෙන පළපුරුද්දක් තියෙනවා මේගොල්ලන්ට වැලි හදලා අවුරුදු කීයක එක්ස්පීරියන්ස් එකක් තියෙද අකේ ඈ පළපුරුද්ද ගැන කියන්න කැමතිද ඔයා කියන්නේ මේගොල්ලන්ට පළපුරුද්ද කොච්චරක් තියෙද කියලා ජීවිතේ රදම දාලන්නේ වෙන්නේ නෑ නෑ ඊට වැඩිය පළපුරුද්දක් තියෙනවා. නම මොකක්ද අම්මි? කාන්ති. කාන්ති. ඔයාලා කලගෙඩියේ නේමද? ඔව්. අම්මගේ නම අම්මේ? අනුලා. අනුලා. කලගෙඩියේ නේම? ඔව්. මෙයා සෑහෙන පිරිසක් අද ඇවිල්ලා ඉන්නව නේද? අම්මගේ නම අම්මේ? රේණුකා. කලගෙඩියේ නේම. අම්මා ඔයාගේ දැන් කියන්නකෝ විස්තරේ. මේගොල්ලන්ගේ පළපුරුද්ද ගැන කොහොමද කියන්නේ? නම දර්ශනී. දර්ශනී. වැලි හලනවා දැක්කම මේගොල්ලෝ ඒකයි එක්ස්පර්ට්ලා. ඔව් එක්ස්පර්ට්. මීටියස් වලට ගිහලා කරලා තියෙනවා. තව තැන් ඔයාලා චෛත්‍ය වලට උදව් කරන්න ගියාද එහෙම? මම නම් ගිහින් ඇත්තට මේ ආවම. මේ වගේ පිනක් කරගන්න ලැබෙන්න එකත් ඉතින් සෑහෙන ලොකු පිනක් නේද අම්මේ? දෙවෙනි පාරයි. අම්ම දෙවෙනි පාර. ලන්ඩන් ඉස්සලා. ඔයාගේ නම කියමුකෝ. අපෝ වීඩියෝ වලටත් හැංගෙනවා. බයයි. ඔයා කියන්නකේ. ජිල්ලානි. ඔයාලගේ ගම? එහා පැත්තේ? කියන්න නම. ඔව්. ඔයා. අම්මගේ නම මල්කාන්ති කලගෙඩියේ. කලගෙඩියේ. ඔයාට කරන්න දෙයක් නෑ නම කියන්න කැමති නෑ. මේ මෙයා නම කියන්න කැමති නෑ. හොද්දට බලා ගන්න ඕනේ නෑ. එහෙම කිව්වට පස්සේ තමයි කියන්නේ. අම්මගේ නම අම්මේ? චම් ආශාපියන්. එයාත් කලගෙඩියේ නෙමෙයි. අම්මා? කලගෙඩියේ. ඔයා? ඉන්ද්‍රා තිස්කල පිටිගොඩ. ඒක තියෙන්නේ හරියමද? ඊට එහා. කලගෙඩියේ නේ. අන්න මෙන්න මේගොල්ලෝ මේ විදිහට ඇත්තට මාරම සපෝට් එකක් දෙනවා මේ වැලි ටික හලලා. අපි මේ ඇයට බොහොම අපේ චෛත්‍ය වෙනුවෙන් උදව් කරන්න ආවකට බොහොම පිං කියලා අපි ආදරෙන් මතක් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි ඔයගොල්ලෝ ඔක්කොටම. කොහොමද මේ හීට් එක? නම මොකද අයියේ? මම ඉන්දික. ඉන්දික. මාරම රස්නයක් අද තියෙන්නේ නේ. අයියා කලගෙඩියේ නේමද අයියා? කලගෙඩියේ. ඔයාලට පිං අයිතරම අපේ චෛත්‍ය වෙනුවෙන් ඇහිලා උදව් කරලා මේ සහයෝගය දෙනවට අනිවාර්යයෙන්. තව ඉන්නවා සෙට් එකක් මේ වෙලාව මාරම අවුවක් තියෙන්නේ. ඔය කියන්නේ ඉතින් මම හිතන්නේ පේනවා ඇති හැමෝටම මාරම අවුවක් තියෙන්නේ. ඇස් අරගන්න බැරි සයිස් එකට හීට් එක. මේ අතරෙත් ඒ කට්ටිය හැංගිලා ඉන්නේ මුළු ගැහිලා ඉන්නේ දැන්. අනේ ඒගොල්ලෝ හැබැයි මුළු ගැහුණාට වැඩ. කලා වැලි කරනවා. කියන්නකෝ අම්මේ නම. එහා පැත්තේ කෙනා. ඔව් ඔයා. මාවනල්ලේ. මාවනල්ලේ. මුංගෙනවා සමුද්‍රිකා. සමුද්‍රිකා. අම්මා? මම මේ සපුගස්තන. කලගෙඩියේ සපුගස්තන්නේ චම්පිකා. අම්මා? කලගෙඩියේ සපුගස්තන
අද මොකද්ද ඔයාලට හම්බෙලා තියෙන ජොබ් එක? ජීවිතේ දැබේ මරු මැනික් කරනවා. ඔව්. ඔයාගේ නම අකේ? නම නදීකා. ඔව්. ඔයත් එහෙමයිද? ඔව් අපි එක්ක හැබැයි මේගොල්ලන්ට ඔයාගේ නම කියන්නකෝ අකේ. චම්පිකා. චම්පිකා. මේ විශේෂ කෙනෙකුට මේ වැලි කරන්ට් හම්බෙලා තියෙනවා මේ ගෑනු කට්ටිය කොසේ හදන්නේ. බාන්න මාරම ගරිල්ලක් ගලන්නේ. මොකද වෙන්නේ? අයියේ. මොකද වෙන්නේ? එතන තාම අහුන්නේ කෑල්ල කම. මෙයා මේ මැනික් කම්මෙනකම් මෙයා කරලා තියෙන්නේ. නම් මොකද්ද අයියේ? නිලුපුල. ඔයත් කලගෙඩිය නෙමෙයිද? සබගත්තන්නේ. ඔබගත්තන්නේ. මොකද ජොබ් එක හොඳයි නේ. ඔය යාරි හම්බෙන්නේ. හම්බෙනකම් කරන්න තියෙන්නේ. අපි මේකේ ගර්භයේ තැම්පත් කරමු. ඒක පොඩි ෆැක්ටරිස් එකක් තියෙනවා මෙයාට. යන්නේ? මේ කවුද එතකොට? මේ හස්බන්ඩ් මේ බයි අන්න මොකද ඔයා කියන්නේ ඇත්තටම කියන්නේ ගෙදර? ගෙදර යන්නේ නැහැ එහෙම ලස්සන කෙරුවට. ඒක නේ. හැබැයි මේක මේ හරි අසාධාරණ කියාව එකයි. අයියර මොකද කියන්නේ තියෙන එකනේ? එතන කියන්නේ නැහැ. ඔව්. එයා පුළුවන් පෙන්නන්නේ කියන්නේ. ඒක තමයි. කිරිමි කොහොමත් ඒවා පෙන්වන්නේ නැද්ද? ඒකට තැන නැති වෙන අනිවාර්යයෙන්. ඔයා ඒ විදිහට වෙන්නේ අයියේ. අයියාගේ නම මොකද්ද අයියේ? රමයිද. ඔව් ඔයත් එහෙමයිද? ඔව් කලයිදී. කට්ටියට ඇත්තටම මහන්සි නේද? අද අවුව මාර විදිහට සරයිනේ. මෙයා. ඔයාට මොකද්ද කියන්නේ? එයා උයනවද? හැබැයි යන්තම් බේරුවා. ඒක තමයි. වැඩි ලෙඩ වෙනවා කියලා දැනගත්තා. එයා බේරුවා. හැබැයි ඔයා වලි දාන්න එපා. ඊ ගෙදර ගිහලා පවුන එක. අම්මගේ නම මම්මේ? ඉෂානි මංගලික. ඔයත් එහෙමයි? ඔව්. හැමෝම එහෙම තමයි. මාරම සෙට් එක 50 ගණක් ආවුවා නේද? ඔව් 50 ගණක අද පිරිසක් ඇවිල්ලා ධම්මරාජික චෛත්‍ය හැදෙන එකට සමාදායකත්වයෙන් උදව් කරන්න මේ අය මාරම කැපවීමක් කරනවා ඇති. මේ අපි මේ හැමෝටම පින් කියලා අපි පින් කියලා ප්‍රාර්ථනා කරනවා. හැංගිලා ඉන්න දෙයක් ඉන්නවද? හැංගිලා ඉන්න අය තමයි හොයාගන්න ඕනේ. මේ දෙන්න බලන්න පාට් ටයිම් වගේ තනියෙන් හැංගිලා ඔයාලා දැන් ඇත්තටම හැංගිලා මොකද කරන්නේ ඔය? ආයේ දෙන්න තේ ජොබ් එකම තමයි නේ. අපිත් මේ හොදන එකම තමයි. මොකද අර ගෙදර පිටි කර හලනවා වගේ වැඩක් නන් නෙමෙයි මේක නේද අක්කේ? මේක නේද. අක්කයි නම මොකද අක්කේ? මමද? ඔව්. මම පත්මා. අනිත් කෙනා? වසන්ති. අපි නෑනෝ දෙනෑනේ. අපරද නෑනලා දෙන්න. අර මල්ලිත් ඉන්නවා. නෑනලා දෙන්න හරියට වෙරි ගන්නවා. බැරි වෙලා හරි ඕකට නීල් කැටයක් හරි මොකක් හරි හම්බුනොත් අරන් දුවන්නේ හරි චෛත්‍යෙට දෙනවා. චෛත්‍යෙට. ගර්භය අපි තැම්පත් කරමු. ධාතු තැම්පත් කරනකොට නැද්ද? මේ ආවේ පිනක් කරගන්නනේ. ඔව්. රස්තියා දෙවි ඉඳලා හරියන්නේ නෑ. රස්තියාදු ගහන කවුරුත් නෑ. හැබැයි මං වටේම ගියා. නෑ අවුවා කියලා නෑ. ඒකට මොකක් හරි විකල්පයක්. ඒකල්පයක් යොදව ගන්න ඕනේ. ඇත්තටම හොඳ අදහසකින් හරි කැපවීම වැඩ කරන අක කෙනෙක්. වැඩේ ඉතින් අපි කරනවා. කරනවා බොහොම පිං ඔයාලටත් කාටවත් නෙමෙයි Tamanටමයි. වයසට ගිහින් දැන් බොහොම ටික කාලේ නේද? ඔව්. දැන් යන්න පුළුවන් ඊට කියලා ගෙදර ඒත් ඉතින් අපි වැඩේ කරනව නැද්ද? අක්කලටත් බොහොම පිං අක්කේ. හරි තෙරුවන් සරණයි. මේගොල්ලන්ගේ වැඩේට වැඩි සද්ද නම වැඩි ඈ. පොඩි සෙට් එකක් හිටියා. මෙතුන් දෙනා. කියමු බලන්න නම. ඔව්. නම. කතා කරන්නේ? අයියෝ. මෙයාට කතා කරන්න බැරි මෙයා ගොළුයිද? අක්කා භාවනා අසපේ සවිනාසගේ නෑදෑයෙක් වෙලා ඒගොල්ලෝ. එහෙනම් කතා කරන්න එපා. හරි. ඔව්. ඔයා කියන්න නම කියන්න ඔයා. නෑ ඉස්කෝලේ යනවද? කීයද? ඈ? 9 වසරේ. අද දහම් පාසල් කියන්නේ පැන්න මෙහෙනේ. කමන්නේ දහම් පාසල් යන්නේ කනේ මේක අම්මගේ නම අම්මේ කිව්වද? එයත් එහෙමනේ දැන් අච්චර කතා කරලා කිව්වේ කර දැන්
දැන් ලැජ්ජ වෙලා. අපි නම් දන්නේ නැහැ ඉතින් මොන් ආයෙ මට එන්න බෑ වීඩියෝ එකකට. මේ දෙන්නේ ගොළු එක්කෙනෙක් 9 වසරේ. මෙන්න මෙයා 9 වසරේ. අනිත් දෙන 13 වසරේ. ඔව් එයා 9 වසරේ. එයා දහම් පාසල් ගිහිල්ලා නැහැ. ඇත්තටම මොකද වෙලා තියෙන්නේ අයියේ? හීට් එක වැඩි නේ. මාරම රස්නයක් තියෙන්නේ අද. වෙනදට වැඩි රස්නේ අයියේ. නම් මොකද අයියේ? සූර්යාරච්චි. සූර්යාරච්චි අයියා මේ මෙහෙමද කොහෙද? කලගෙඩියේ නෙමෙයි නේ. සූර්යාරච්චි අයියා. තව කවුද ඉන්නේ අප්පා? මටත් ඉන්න බෑ වගේ රස්නේ. කියමුකෝ නම. නිස්සංක. ඔයත් එහෙමද අයියේ? කලගෙඩියේනේ. ඔයා? අමිල. ඔයත් එහෙමයි. කලගෙඩියේනේ. මොකද හීට් එක? හීට් එක ගැන මොකක්ද අත්‍තරම කියලා තියෙන්නේ? කියන්න දෙයක් නැහැ ඉතින් ඉක්මනට කරනවා නම් හොඳයි. හීට් එක වැඩි. ඔයාගේ තමයි අයියේ? එහෙම. ඔයත් එහෙමයි? අනිත් කෙනා? මම දුනු කේවල. දුනු කේවල. පොසස් සිටපු කෙනෙක්ද? නෑ. දලා තියෙනවා වගේ එකක්. අයියාගේ? ලක්ෂ්මන්. ඔයාලත් ඔක්කොම එහෙන්ද? ඔව් කලගෙඩියේ. කලගෙඩියේ නෙමෙයි. මොකද ඇත්තටම අද දවසේ ඔයාලට මේ හිතෙන්නේ මේ ගැන? මේ වගේ දෙයක් හොඳ වැඩක් නමුත් අර කාලගුණය මේ රස්නේ පොඩ්ඩක් නම් වැඩි ඉතින් අද මෙහෙම තමයි ඉතින් මේ දවස් ටිකේම ඔව් රස්නේ වැඩි වුණා හරිය නෑ වැඩේ කරා වෙලී හැලුවා සෑහෙන්න නේද මාම නම මාත් ඒ මාම කිව්වට බයි දන්නේ නැහැ අයියම කියවනේ නේ ඒක අවුලන්නේ මොකද්ද නම කිව්වේ ගාමිනි ඔයාලා ඔක්කොමලා එහෙන්නේ ඔබතුමා නිශාන්ත මාළබේ ඉස්සුද්දේදී කතා කරානේ කමන්නේ අප්පා. ඇතරම ඔයාලා මාරම සපෝට් එකක් දෙන්නේ ඇවිල්ලා. අපිටත් වැඩ රාජකාරී තියාගෙන ඉතින් අපිත් එනවා යනවා තමයි. මේ අය හැමෝටම තම රාජික චෛත්‍ය වෙනුවෙන් පින් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ඔයගොල්ලෝ පොඩ්ඩක් කරන්නේ. ඉතින් මොකද හිතෙන්නේ ඔයගොල්ලෝ? දැන් දෙවෙනි දවස් ආපුවා තියෙනවා. ගොඩක් ඉන්න සෝනස. පළවෙනි දවස් ආපුවා තියෙනවා. අක පළවෙනි දෙවෙනි දවස් ආපුවා ගොඩක් ඉන්න සෝනස. දෙවෙනි පාරක් තියෙනවා. ඔව් ගොඩක් ඉන්න. ඉතින් අපි පින්නක් මොකද කරමු? ඉතින් අද අපේ භාවනා සුපී විතරනේ මේ ධම්මරාජික මහා සෑයේ විකිරීම් කටයුතු සඳහා වත්පිළිවෙත් සාධනය කිරීමෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි ඉස්සෙල්ලාම දෙවියන්ට අනුමෝදන් කරමු. සද්දේවිඳු සතරවරන් දිවුරුන් ඇතුළු සදෙව්ලොව වාසී සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. මේ හැම දිනාගේම ඉෂ්ට දේවතාවන්ට ගම්බාර ප්‍රදේශවාසී පළාත් වාසී සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. දෙවරුන්ගේ ධාර්මික ආශිර්වාදයේ උදව්පකාර ආරක්ෂාව හැම දිනාටම සලසා දෙත්වා කියලා සාදු. මේ හැම දිනාලමින් අනන්ත සංසාර පුරාවට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ඥාතීන්ගේ පරම ජීවිතේ සපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත් මිදේවා කියලා සාදු. රැස්කරගත් පුණ්‍ය ධර්මයන් මේ පින් තුළදී ඉදරදුනේ සිද්ධ දුමාදරුවන් ඥාතීන්ට මිත්‍රාදිය සත්වාසී හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. මේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. කරන කියන ධාර්මික කටයුතු සාර්ථක වේවා. නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා.